යේසුපිටයි සුබ උදෑසනක් වේවා ඔබට. අද දවසේ යේසුස් වහන්සේගේ පාමුලේ මම ඔබ උදෙසා මැදහත් කාරකම් කරනු ලබනවා. උන්වහන්සේගේ ශුද්ධ වූ වචනේ ශුද්ධ යොහාන් 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ඒ නමුත් යේසුස් වහන්සේ ඒ අසා ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවනු ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායයි කීසේක. අද දවසේ අපිට දකින්නට අසන්නට ලැබෙන බොහෝ බරපතල කාරණයක්ව තිබෙනවා. බෝ නොවන රෝගවලින් විවිධ ආකාරයේ ඉතා සියුම් සරලයයි හැඟෙන රෝගවලින් අඩු වයසින් මනුෂ්‍යයන් මියදෙනවා. අද දවසේ ඔබ රෝගයකින් පීඩාවකින් දීර්ඝ කාලයක් තිස්සේ පොරබදින යමෙක්ද අද දවසේ යේසුස් වහන්සේගේ වචනය තුල මා ඔබව ධෛර්යමත් කරනවා. ඒ රෝගයෙන් ඔබ විනාශ වෙලා යන්නේ නැහැ. ඔබ යේසුස් වහන්සේට මේ වෙලාවේ ඔබේ හදවත බාර දෙන්න, මේ වෙලාවේ ඔබට එක යටහත්කමකින් ඔබට පුළුවන්කම ලැබෙනවා යේසුස් වහන්සේගේ ඒ අනුග්‍රහය ලබා ගන්න පිණිස. මොකද යේසුස් වහන්සේ කැමැත්තෙන් සිටිනවා ඔබ සුවය ලබනවාට. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ උන්වහන්සේ කස පහරින් අපට සුවය ලැබී තිබේ කියා ඔබවහන්සේ අපට දී තිබෙන වචනේ පොරොන්දුවක් අපට නිදහස් කර තිබෙනවා. ඒ තුල ඔබටත් මේ වචනය අහන යේසුස් වහන්සේට යටහත් වෙන යමෙකුට ඒ සුවය අයිති කර ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා රෝගයෙන් මැරිලා යන්න නෙමෙයි, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කුරුසපත් වුණා වූ ඒ බලය ඔබ විශ්වාස කරනවා නම් ඒ රෝගය මරණය උදෙසා නොවේ. ඔබ යම් ආකාරයේ වාතාවරණයක් තුලින් ගමන් කරන්නට පුළුවන්. නමුත් ඔබට දැන් ස්වාමීන් වහන්සේ තුල යේසුස් වහන්සේව මහිමයට පත් කරන්නට ස්වාමීන් වහන්සේට ඉඩ දෙන්න ඔබේ ජීවිතයට අතගසන්ට, ඔබේ ජීවිතයට සුවය දෙන පිණිස මම ඔබ උදෙසා යාඥා කරනු ලබනවා. විශේෂයෙන්ම මගේ ආදර ජේසුනි, මේ හඬ ශ්‍රවණය කරන මේ ශුද්ධ ඊශ්‍රායල් දේශයේ 22000කට ආසන්න ශ්‍රී ලාංකිකයන් අතරින් පියාණනි සාත්තු සේවය වේවා, කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨය වේවා, ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය වේවා. මගේ සමිඳුනේ ඒ සනීපාරක්ෂක ස්වාමීන් වහන්සේ ස්වාමිනී පියන් වහන්සේ ඒ සේවා කටයුතු වල නිරත වෙන යම් අය වේවා, හොටෙල් ශ්‍රේෂ්ඨය වේවා, අනෙකුත් රැකියා ශ්‍රේෂ්ඨයන් වල නිරත වෙන මගේ සමිඳුනේ, මගේ ආදර ජේසුනි, මේ හැම දරුවෙක් ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට බාර කරලා යාඥා කරනවා. පියන් වහන්සේ ස්වාමිනී විවිධ ආකාරයේ මානසික පීඩනයන්, විවිධ ආකාරයේ පවුල්වල ප්‍රශ්න, විවිධ ආකාරයේ රෝග පීඩා, විවිධ ආකාරයේ දේවල් තුලින් මේ දරුවන් බොහෝ කොට ස්වාමිනී තනිව සටන් කරමින් ගමන් කරන වාතාවරණයක්ව තිබෙනවා. මගේ ජේසු සමිඳුනේ, ආදර මගේ ජේසුනි, මේ හඬ ශ්‍රවණය කරන මේ දරුවාගේ ජීවිතය ඔබ වහන්සේගේ දෑතට බාර කරමින් මම යාඥා කරනවා මගේ ස්වාමින් වහන්සේ. පියාණනි, මේ දරුවා උදෙසා ඔබ වහන්සේ කුරුසපත් වුණා. මේ දරුවා උදෙසා ඔබ වහන්සේ රුධිරය වැගිරෙව්වා. ඔබ වහන්සේ මේ දරුවා උදෙසා කස පහර විඳිනු ලැබුවා. ස්වාමිනී, ඒ කස පහර කරන කොටගෙන මේ දරුවාගේ ජීවිතේ පොරබදින, මේ දරුවා දැන නොදැන තිබෙන හැම පාපයකට සමාව දීලා මේ දරුවාගේ ශරීර අභ්‍යන්තරේ බාහිරේ මේ දරුවා දැන නොදැන තිබෙන හැම රෝග පීඩා යේසුස් වහන්සේගේ නාමයෙන් පහවී යන පිණිස මම යාඥා කරනවා. පියාණනි, ඔබ වහන්සේ කස පහර 39ක් වින්දේ. පියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ දරුවන්ට සුවය දෙන පිණිස
ඔබ වහන්සේ ලේ හැලුවේ පියාණන් වහන්සේ ස්වාමිනේ වහන්සේගේ දරුවන්ගේ පාපයට කමාව දෙන පිණිස. ස්වාමීන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ කුරුසේ පූජාව නිම කළා. පියාණන් වහන්සේ ඔබ වහන්සේ මරණයෙන් නැවත උත්ථාන වුණා ස්වාමිනේ. ඒ කුරුසේ ඔබ වහන්සේ නිම කළා වූ පූජාව කරන කොටගෙන පියාණන් වහන්සේ මේ හඬ ශ්‍රවණය කරන මේ දරුවා පියාණන් වහන්සේ ස්වාමිනේ කුමනාකාරයේ රෝග තත්වයකින් පෙළෙනවද? ලේ ආශ්‍රිත රෝග වේවා, ශ්වසන ආබාධ වේවා, පියාණන් වහන්සේ ස්වාමිනී අම්ල පිත්ත රෝග වේවා, කාට්ලේජ ප්‍රශ්න වේවා, පියාණන් වහන්සේ ස්නායු ප්‍රශ්න වේවා, පියාණන් වහන්සේ ස්වාමිනී කුමන ආකාරයේ රෝග පීඩා තත්වයකින් පෙළෙනවද? මේ දරුවා සම්පූර්ණ ඒ හැම තත්වයකින් ස්වාමිනී සුවය මානසික සුවය මේ දරුවා කෙරෙහි මම නිදහස් කොට යාඥා කරනවා. මේ දේශයෙන් පිටත ශ්‍රී ලංකාව වේවා, ඩුබායි රාජ්‍ය වේවා, අනෙකුත් ස්වාමීන් වහන්සේ කුවේට්, ඕමාන්, ඕස්ට්‍රේලියා ඇතුළු ස්වාමීන් වහන්සේ ස්වාමිනී අනෙකුත් රටවල් වලින් මේ හඬ ශ්‍රවණය කරන මේ දරුවාගේ ජීවිතයත් මේ දරුවා ස්වාමීන් වහන්සේ ස්වාමිනී මේ දරුවාට අයිති පවුලේ ආදරණීයන් කුඩා දරුවා පටන් වැඩිමහල දක්වා යමෙක් ස්වාමිනී රෝගාතුරව සිටිනවද? මගේ පියාණනේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ හඬ ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඔබ වහන්සේ මට දුන් ආධිපත්‍ය බලයත් කරන කොටගෙන මගේ සමිඳුනේ මම මේ හඬ ශ්‍රවණය කරන මේ දරුවාගේ ජීවිතයට මේ වචන යවා සුවය නිදාස් කරනු ලබනවා ස්වාමිනේ. අද දවසේ යේසුස් වහන්සේගේ නාමය මහිමයට පත්වන පිණිස ස්වාමිනී මේ දරුවාගේ ජීවිතය ස්වාමිනී මේ ශරීරය සුවයට හැරෙන පිණිස යාඥා කොට ආශිර්වාද කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ දෑතට බාරයි මගේ ස්වාමිනී. පියාණන් වහන්සේ ස්වාමිනී මේ දරුවන් පියාණන් වහන්සේ ස්වාමින් වහන්සේ ස්වාමිනී කලකිරීම දුක කනස්සල්ල වේදනාව පහවි ස්වාමීන් වහන්සේ සුවය ඔබ වහන්සේ නිදහස් කරන ශරීරයන් වල තිබෙන පියාණන් වහන්සේ උන්ට ස්වාමීන් වහන්සේ ස්වාමිනී පියාණන් වහන්සේ දැනගත්ත දැන නොගත්ත ස්වාමීන් වහන්සේ කුමන ආකාරයේ දෙයක් තිබෙනවද? එෑම දෙකින් සම්පූර්ණ සුවය අස්ථි සම්බන්ධ රෝග ඕ ස්වාමීන් වහන්සේ ස්වාමිනී සම්පූර්ණ සුවය මම නිදහස් කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනී. ඒ ලේ ආශ්‍රිත රෝග ඕ ස්වාමීන් වහන්සේ ස්වාමිනී යේසුස් වහන්සේගේ නාමයෙන් මම සුව කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමිනී. පියාණන් වහන්සේ යමෙක් රෝහල්ගත වෙලා සිටිනවද? පියාණන් වහන්සේ ස්වාමිනී යමෙක් ස්වාමීන් වහන්සේ යම් කෙනෙක්ගේ ආදරණීයන් රෝහල්ගත වෙලා සිටිනවද? ඒ මරණීය අන්ධකාර ආත්මයට ඕ ස්වාමිනී ඒ සීලු පිළිකා හෘද ආබාධ වැනි පියාණන් වහන්සේ ස්වාමිනී සීලු ආකාර කාට්ලේජ වැනි රෝගාබාධ වල ඒ රෝග මූල බීජයන් වලට මම තරවටු කරනවා දැන් මේ ශරීරයෙන් ඉවත් වෙලා යන පිණිස යේසුස් වහන්සේගේ නාමය මහිමයට අද දවසේ පත් වෙන්නට පියාණන් වහන්සේ මේ වෙලාවේ මම යාඥා කරනවා. යේසුනි මගේ ආදර යේසුනි මේ දරුවාගේ අත ඕ මේ දරුවාගේ හදවත ඕ මේ දරුවාගේ හිස ස්වාමිනේ වහන්සේ ස්පර්ශ කරන්ට මේ ශරීරය වහන්සේ ස්පර්ශ කරන්ට මගේ ස්වාමිනේ මේ දරුවාගේ කඳුල වේදනාව පහ වේවා ස්වාමීන් වහන්සේ මේ දරුවාට වහන්සේගේ සුවය මම නිදාස් කරමින් මුළුම සිතින් මම ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ මගේ පියාණන් වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමිනී හැම දවසක් සුවය ඇතුව සමාදානය ඇතුව නිරෝගීකම ඇතුව ජීවත් වෙන්නට මගේ ස්වාමිදුනි මේ දරුවාගේ දවස ස්වාමිනී ප්‍රඥාවන්තව පියාණන් වහන්සේ ස්වාමිනී ගෙවා දමන්නට කිසි ඇබ්බැහිකමක් මත්ද්‍රව්‍ය වේවා කිසි ආකාරයක ස්වාමීන් වහන්සේ ඇබ්බැහිකම් වලට ලක් වෙලා
සිටින යමෙක් වේදේ සීලු ඇබ්බැහිකම් වලින් අත්මිදෙන පිණිස මේ යාඥාව තුල මම බලය නිදහස් කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ, සියලු මත්ද්‍රව්‍යෙන්, සියලු අනේකාකාර ඇබ්බැහිවල් වලින්, මානසික ඇබ්බැහිකම් වලින් මේ දරුවා නිදහස් වී ස්වාමීන් වහන්සේ සම්පූර්ණ නිදහස්, සම්පූර්ණ ශාරීරික සුවය මේ දරුවා කරේ මම නිදහස් කොට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේම ධර්මිෂ්ඨ වූ සුද නාමයෙන්. ආමෙන්, ආමෙන්, ආමෙන්. සුබ දවසක් වේවා ඔබට. ජේසුස් පිහිටා.